ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ වැඩිමහල් පුත්‍රයා වූ මිහිඳු මහරහතන් වහන්සේ මීට වසර 2000කට පමණ පෙර ජූනි මාසයේ 15වක පොහොය දිනක ශ්‍රී ලංකාවට වැඩම කළසේක. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහමත් රැගෙනයි. එකල ශ්‍රී ලංකාවේ මහරජු වූ දේවානම්පියතිස්ස රජතුමා දුනු ඊතල රැගෙන එදිනම මිහින්තලාවට මුවදඩයමේ ගොස් තිබුණා. මුවපොළු බැඳ පැමිණි දේවානම්පියතිස්ස රජතුමාට මිහින්තලාවට වැඩම කර සිටි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායම මුණ ගැසුණා. මේ අවස්ථාවේදී මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට තිස්ස යනුවෙන් ඇමතුවා. සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවක තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගත. මහරජ අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු. දේවානම්පියතිස්ස රජතුමාගෙන් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රශ්න කීපයක් ඇසූ අතර එහිදී අවබෝධ වූයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුදහම අවබෝධ කර ගැනීමේ ඥානයක් රජතුමාට තිබෙන බවයි. මේ අනුව ශ්‍රී ලංකාවට බුදුදහම රැගෙන එන්නේ පොසොන් පොහෝ දිනක. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පැවසුවේ අහසේ සරණ කුරුල්ලන් සහ කැලයේ සරණ සතුන් මැරීමෙන් වළකින ලෙසත් සියලු සතුන්ට නිදහසේ ජීවත් වීමට අයිතියක් තිබෙන බවයි. ඔබ ඔවුන්ගේ භාරකරු පමණක් බවද මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට පැවසුවා. මෙහිදී දේවානම්පියතිස්ස රජතුමා බුදුදහම වැළඳගත් අතර එතැන් සිට ශ්‍රී ලංකාවේ බුදුදහම ප්‍රචලිත වුණා. දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහින්තලය සහ මහා මේඝ වනය මිහිඳු හිමියන්ට අභය භූමියක් ලෙස පූජා කළා. කුරුල්ලන්, සතුන්, මසුන් ඇතුළු සියලුම සතුන්ට මරණ බියෙන් තොරව ජීවත් විය හැකි ස්ථානයක්. මිහිඳු මහරහතන් වහන්සේගේ අවිහිංසාවේ පණිවිඩය අනුගමනය කරමින් මෙම දිවයිනේ වාසය කරන සියලුම සතුන්ට කරුණාව, දයාව දැක්වීමට මේ පොසොන් පොහොය දිනේදී අපි අදිටන් කරගනිමු.